welcome to my Yummy Star YouTube channel. අද මම ඕගොල්ලන්ට කියන්න යන්නේ කොහොමද මික්ස් රයිස් එකක් හදාගන්න කියලා. අපි බලමු මොනවද ඒකට මුලින්ම අවශ්‍ය වෙන්නේ කියලා. මේකට සුදු ලුණු බික් 3-4ක් පොඩියට කපාගෙන මම අරගෙන තියෙනවා. ඊළඟට අපිට ඕන වෙනවා කැරට් ගෙඩියක්. මම කැරට් ගෙඩිය නම් ග්‍රේට් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඊළඟට අපිට ඕන වෙනවා ලුණුත් මම සාමාන්‍ය විදිහට කපාගෙන අරගෙන තියෙනවා. ඊළඟට මේකට ඕන වෙනවා කරපිංචයි සම්පේ. ඒකත් මම සාමාන්‍යයෙන් විදිහට කපාගෙන අරගෙන තියෙනවා. ඊළඟට මේකේ පොඩ්ඩක් මම හොඳ පාටක් එන්න මම මෙතන අරගෙන තියෙනවා බෙල් පෙපර්, රතු පාට බෙල් පෙපර් ගෙඩියක භාගයක් කපා ගත්තා. ඒ විදිහට පොඩියට කපාගෙන අරගෙන තියෙනවා. ඊළඟට තියෙනවා තක්කාලි ගෙඩියකින් භාගයක් අරගෙන කපාගෙන, ඊළඟට තියෙනවා ලුණු කොළ අරගෙන ලුණු කොළත් හොඳට හොදලා පොඩියට කපා ගත්තා. ඔන්න ඔය ටික තමයි අපිට විශේෂයෙන්ම එළවලු වලින් අවශ්‍ය වෙන්නේ. ඊළඟට අපි බලමු මොනවද ඕන වෙන්නේ සීෆුඩ් වර්ග කියලා. මෙතන තියෙනවා දැල්ලෝ සීසන් කරලා තියෙන්නේ කහයි, ලුණුයි, ගම්බිරිසුයි දාලා. ඒ විදිහටම සීසන් කරගෙන අරගෙන තිනවා චිකන්. මේ චිකන් සාමාන්‍ය පොඩියට කපා ගන්න එකත්. එතකොට බත් එකට රසාර ලොකු කෑලි තිබ්බම කන්නත් අමාරුනේ. ඒකින්ද පොඩියට කපාගෙන ඒකත් හොඳට අර විදිහට ලුණු ගම්බිරිස් කහ දාලා සීසන් කරගත්තා. ඊළඟට අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. ඉස්සොයි මාළුයි. මෙතන ඉස්සොයි මාළුයි දෙකම තියෙනවා. ඒකත් මම හොඳට සීසන් කරලා අරගෙන තියෙනවා අර විදිහට. හැබැයි අපි බදිනකොට මේක බෙද ගන්න ඕනේනේ. එතකොට අපි මේ වෙනම තමයි මාළුයි ඉස්සොයි බෙද ගන්න ඕනේ. හොඳයි. ඊළඟට අපිට මේකට ඕන වෙනවා හාල් වර්ගයක්. ඕගොල්ලන්ට මේකට බාසුමති ගන්නත් පුළුවන්, කීරි සම්බා ගන්නත් පුළුවන්. මම මෙතන නම් අරන් තියෙන කීරි සම්බා. බාසුමති හරි කීරි සම්බා ජාති දෙකකින් ඕන එකක් ගන්න පුළුවන් මේ වෙනුවට. සම්බා හාලුත් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මේකට ඕන වෙන කුළුබඩු ජාති ටික බලමු. ගොඩක් ඕන වෙන්නේ නැහැ මේකට. මම නම් අරගෙන තියෙන්නේ කෑලි මිරිසුයි, ගම්බිරිසුයි, සූදුරු චුට්ටකුයි. කෑලි මිරිස්, ඊළඟට ගම්බිරිස් ටිකක්, ඊළඟට සූදුරු චුට්ටක්, ඊළඟට මේ බත් එකේ සුවඳ එන්න මම මේකට කුරුඳු පොතු කෑල්ලකුත් අරගෙන තියෙනවා. ඒක ඔයගොල්ලන්ගේ සැර අනුව. සැර ගොඩක් කන්න නැති කෙනා නම් මේවා අඩු ප්‍රමාණ වලින් වැඩි ප්‍රමාණයෙන් වෙනස් කරගෙන අරගන්න පුළුවන්. තව මේකට ඕන වෙන සෝස් වර්ග 3ක්. මම මෙතන අරගෙන තියෙන්නේ සෝයා සෝස් එක. මේ සෝයා සෝස් අනිවාර්යෙන් ඕන වෙනවා මේ බත් එකට. ඊළඟට ඔයිස්ටර් සෝස් උත් ඕගොල්ලන්ට තියෙනවා නම් දාන්න. ඒ තියෙනවා නම් ගොඩක් හොඳයි. මේ තියෙන ඔයිස්ටර් සෝස් එක අනිවාර්යෙන් තව ටොමැටෝ ටෝස්, තක්කාලි සෝස් අනිවාර්යෙන් ඕන වෙනවා මේ බත් එක හදා ගන්න. ඊළඟට රසානුව ලුණු ඕගොල්ලන් කැමති ප්‍රමාණය රසානුව ලුණු දාගන්න පුළුවන්. ඊළඟට අපි ටේබල් සෝල්ට් ලුණු අවශ්‍ය වෙනවා. ඊළඟට දැන් අපි බලමු අපි කොහොමද මේ රයිස් එක හදාගන්නේ කියලා. මුලින්ම සෝස් පෑන් එකක් ලිපේ තියලා ඒකට තෙල් දාගන්න. තෙල් දාලා කියන පොල් තෙල් ටිකක් දාලා පොල් තෙල් ටික රත් වුණාට පස්සේ අපි මේ එකින් එක අපි බෙද ගන්න ඕන මේ සීෆුඩ් and චිකන්. මුලින්ම අපි චිකන් ටික මුලින්ම මේකට එකතු කරලා බෙදගමු. දැන් එහෙනම් අපි තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ චිකන් ටික එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. චිකන් ටික එකතු කරලා චිකන් ටික හොඳට බෙදෙන්න අරින්න. හොඳට බෙදෙන්න ඇරලා බෙද ගන්න ඕනේ රන්වන් පාටක් වෙනකම්ම. චිකන් ටික හොඳට රන්වන් පාටක් වෙනකම් බෙද ගන්න. චිකන් ටික හොඳට බෙදුනට පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි දිස් වෙන්නේ. ඔය තියෙන්නේ. ඔන්න ඔය පාටක් වෙනකම් අපි චිකන් ටික බෙද ගන්න ඕනේ. අර යන්දා රන්වන් පාටක් වෙලා තියෙනවා පේනවනේ ඔයගොල්ලන්ට. හරි. ඒ විදිහට රන්වන් පාටක් වෙනකම් අපි බෙදගෙන චිකන් ටික වෙනම ප්ලේට් එකකට අයින් කරගන්න ඕනේ. අර විදිහට මෙන්න මේ ආකාරයට හොඳට තෙල් බේරලා අරගෙන වෙනම ප්ලේට් එකකට අයින් කරගන්න. අපි ඊළඟට චිකන් ටික අයින් කරගත්තට පස්සේ තෙල් එක අපි චේන්ජ් කරන්න මුකුත් වෙනස් කරන්න ඕනේ. මේ තෙල් එකටම අපි ඊළඟට අපේ අනිත් දැල්ලෝ ටික ඒ තෙල් එකටම එකතු කරලා ඒකත් හොඳට තෙලේ බෙද ගන්න ඕනේ. අර විදිහටම රන්වන් පාටක් වෙනකම්. හොඳට ওই විදිහට දැල්ලෝ ටිකත් බෙද ගන්න ඕනේ.
ඔන්න දැල්ලු ටික බෙදගත්තට පස්සේ ඔන්න ඔය ආකාරයෙන් දිස් වෙනවා. ඔන්න ඔය පාට වගේ වෙනකොට දැල්ලු ටිකත් අපි වෙනම අරගන්න ඕනේ. වෙනම පැල් ටිකෙන් අරන් තියාගන්න ඕනේ. හරිද? ඊට පස්සේ දැල්ලු ටික බෙදගත්තට පස්සේ අපි ওই තෙල් එකටම ආයෙත් එකතු කරගන්නවා අපේ ඉස්සෝ ටික. ඔන්න ඔය තෙල් එකටම අපි නැවතත් අර ඉස්සෝ ටික එකතු කරගන්නවා. ඉස්සෝ ටිකත් අපි හොඳට රන්වන් පාට වෙනකන් බෙද ගන්න ඕනේ. ඔන්න ඔය විදිහට ඔය පාට වෙනකන් අපි ඉස්සෝ ටිකත් හොඳට බෙද ගන්නවා. ඊට පස්සේ ඉස්සෝ ටිකත් අපි හොඳට තෙල් බේරලා අරගෙන පැත්තකින් තියා ගන්නවා. ඊළඟට අපි ඉස්සෝ ටික බෙදගෙන ඉවරුණාට පස්සේ ඒ තෙල් එකටම අපේ මාළු ටිකත් එකතු කරගන්නවා. දැන් අපි ඒ තෙල් එකටම මාළු ටිකක් දාලා මාළු ටිකත් හොඳට බෙද ගන්නවා. මාළු ටිකත් ඔන්න ඔය විදිහට රන්වන් පාටක් වෙනකම් බෙදගත්තට පස්සේ මාළු ටිකත් වෙනම අපි අරන්ගෙන තියෙනවා ප්ලේට් එකකින්. හරිද ළමයි? හරි දැන් මාළු ටිකත් අපි බෙදගත්තා. ඔක්කොම අපේ සීෆුඩ් ඇන් චිකන් ඔක්කොම බෙදගෙන ඉවරයි. අපි දැන් බලමු කොහොමද ඒක දිස් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට. වව්! මෙන්න මේ වගේ තමයි අපි බෙදගත්තට පස්සේ ඔක්කොම අපේ සීෆුඩ් ටිකයි චිකන් ටිකයි පේන්නේ. හරි. දැන් ඕක අපි පැත්තකින් අරගෙන තියලා අපි තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. තව මම මේකටම බටර් ටිකකුත් එකතු කරනවා. මේ දෙකම හොඳට චුට්ටක් හොඳට රත් වුණාට පස්සේ හොඳට රත් වෙන්න දෙන්න මේ වගේ. හොඳට රත් වුණාට පස්සේ හොඳට තෙල් ටික රත් වෙන්න දෙන්න. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ අපි මුලින්ම මේකට එකතු කරගන්නවා අපේ සුදු ලුණු ටික, පොඩියට කපාගත්ත සුදු ලුණු ටික. හරිද? සුදු ලුණු ටික හොඳට විනාඩි 2-3ක් බෙදෙන්න දෙන්න. හොඳට හැන්දි ගාලා විනාඩි 2-3ක් බෙදුනට පස්සේ අන්න ඔය විදිහට බෙදුනට පස්සේ අපි ඒකට ලුණු ටිකයි රම්පේ කරපිංචයි එකතු කරනවා. ලුණු ටිකයි රම්පේ කරපිංචයි ටිකයි එකතු කරගන්නවා. ඊළඟට හොඳට හැන්දි ගා ගන්න ඕනේ. ඊට පස්සේ හොඳට හැන්දි ගාගෙන ඒකත් යන්තම් විනාඩියක් දෙකක් බෙදුනට පස්සේ මේ අපි ඒකට ඔන්න ඔය විදිහට ඔන්න ඔය ආකාරයට තමයි පෙන්වන්නේ. ඔන්න ඔය විදිහට බෙදුනට පස්සේ අපි කැරට් ටික අපි ග්‍රේට් කරගත්ත කැරට් ටිකයි අර බෙල් පෙපර් ටිකයි බෙල් පෙපර් රතු පාට බෙල් පෙපර් ගත්තනේ අපි. බෙල් පෙපර් එකයි බෙල් පෙපර් ටිකයි එකතු කරගන්නවා. ඔන්න ඔය විදිහට බෙල් පෙපර් ටිකත් එකතු කරගෙන හොඳට හැන්දි ගා ගන්නවා. තවමට කියන්න අමතකුණා ළමයි අනිවාර්යෙන් බිත්තර එකතු කරන්න ඕනේ. ඕගොල්ලෝ බිත්තර දෙකකුත් මේකටම එකතු කරගන්න. මේ ටික පොඩ්ඩක් අපි කැරට් ටිකයි ඒ ටික පැත්තකින් තියලා ඔය විදිහට තාච්චියම පැත්තකට කරලා තියලා අපි මේකට බිත්තර දෙකක් එකතු කරගන්නවා. බිත්තර දෙකත් එකතු කරගෙන හොඳට බිත්තර දෙක ඔය විදිහට කලවම් කරලා ඊට පස්සේ අපි ඒක ඔය විදිහට අර කැරට් එකටම එකතු
කරගෙන තව ඔයගොල්ලන්ට රස කැමති නම් මේ ගොඩක් රසයි මෙන්න මේ බඩ ඉරිඟු ඇට ඔයගොල්ලන්ට බඩ ඉරිඟු ඇට තියෙනවා නම් පොඩ්ඩක් දාන්න බලන්න තව බත් එක තවත් රසවත් වෙනවා. මම බඩ ඉරිඟු අපේ ගෙදර තිබුණ හින්දා චුට්ටක් එකතු කළා. ඒකතු කළා ආයෙත් හොඳට මේ විදිහට හැඳි ගා ගන්නවා. ඊළඟට අපි මේකට එකතු කරනවා අපේ අර බෙදගෙන අපි අරන් තියාගත්ත සීෆුඩ් ටිකයි චිකන් ටිකයි. ඔන්න ඔය ආකාරයට අපි මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ එකතු කරගෙන ඒකත් හොඳට කලවම් කර ගන්නවා. මෙන්න මේ විදියට කලවම් කරගත්තට පස්සේ ඔන්න ඔය විදියට අපි හොඳට කලවම් කර ගන්නවා. ඊළඟට අපි එකතු කර ගන්නවා අපේ කෑලි මිරිස් ටිකයි, ගම්බිරිස් ටිකයි. ඊළඟට කුරුඳු පොතු කෑල්ලත් ඕකටම එකතු කරගන්න. සූදුළු චුට්ටත් එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊළඟට අපි දාන්න ඕනේ අනිවාර්යෙන් සෝස්. අපේ සෝස් වර්ග 3ක් තිබ්බ ඒ ටික. අපි තක්කාලි සෝස් ටිකක් දාගන්නවා. ඊළඟට අපි එකතු කරගන්නවා සෝයා සෝස් ටිකක්. සෝයා සෝස් ටිකත් එකතු කරගන්නවා. ඊළඟට ඔයිස්ටර් සෝස් ටිකකුත් ඕකටම අපි මේ මිශ්‍රණයටම එකතු කරගන්නවා. ඔන්න ඔය ආකාරයට. ඊට පස්සේ ওই ටික හොඳට මිශ්‍ර කරගන්න. හොඳට හැඳි ගා ගන්න ඕනේ. ලුණු ස්වල්පයක්. රසායන ලුණු ඔන්න ඔය විදිහට ලුණු ටිකකුත් මම එකතු කරගත්තා. ඊළඟට ওই ටික ඔක්කොම හොඳට හැඳි ගා ගන්න. හොඳට කලවම් කරගන්න. හරිද ළමයි? අන්න ඔය වගේ ලස්සන පාටක් එක්ක ඔන්න ඔය වගේ වෙනක එකතු කරගත්තට පස්සේ කියන්නේ හදාගත්තට පස්සේ අපි ලුණු කොළ ටිකයි තක්කාලි ටිකයි මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒ ටිකත් එකතුන අපි හොඳට මිශ්‍ර කරගන්නවා, කලවම් කරගන්නවා. ඊළඟට අපි හොඳට කලවම් කරගත්තට පස්සේ වැඩි වෙලා තියාගන්න ඕනේ. ওই විදිහට කලවම් කරගත්තට පස්සේ අපේ බත් ටික මේකට එකතු කරගන්නවා. මේ බත් එකතු කරනකොට හොඳට ටිකක් ගින්දර වැඩි කරන්න. ලිපේ ගින්දර වැඩි කරලා තමයි බත් ටික එකතු කරගන්න ඕනේ. එතකොට බත් ටිකක් පුපුරලා හොඳ රසක් එනවා බත් එකට. ඒකින්ද ටිකක් ගින්දර වැඩි කරලා බත් ටික එකතු කරලා හොඳට බත් ටික මේ පේන විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. හරිද? හොඳට ওই විදිහට එකතු කරලා බත් ටික හොඳට කලවම් කරගන්න. ඉන්ද්‍ර වැඩි කරගන්න. චුට්ටක් වැඩි කරලා හොඳට කලවම් කරගන්න. ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලනවට ගොඩාක් thank you. එහෙනම් තව දෙයක් කියන්න ඕනේ. බෙල් අයිකන් එක ක්ලික් කරලා මගේ channel එක subscribe කරන්න. ඔන්න ඔය විදිහට හොඳට කලවම් කරගන්න. හැඳි දෙකක්ම පාවිච්චි කරලා හොඳට කලවම් කරගන්න. ඔය තියෙන්නේ අපේ මික්ස් රයිස් එක. හරිම රහයි. ඔයගොල්ලෝ හදලාම මට කමෙන්ට් එකක් දාන්න කොහොමද රස කියලා. එහෙනම් thank you මගේ වීඩියෝස් බලුවට. එහෙනම් ගිහින් එන්නම් ආයි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. bye.